ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ජිම් එකට යන්න ගියත් ඔයාගේ ඇඟ හදාගන්න ඕන උනත් දවස ඇතුළත ඔයා මොනවද කන්න ඕන කියන එක ගැන ඔයාට ලොකු අයිඩියා එකක් නැති එක. ඒ වගේම මේක ගැන ඔයා දැනුවත් නැති එක. ඉතින් මේකට විසඳුමක් විදියට මම මෙන්න මේ වගේ තැනක ඉඳලා මේ වගේ ලස්සන ෆිසික් එකක් හදාගන්න මම මොනවද දවස ඇතුළත කන්නේ කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ කෑම කොයි විදිහටද සකස් වෙන්න ඕන කියලා. ඉතින් සරලව කිව්වොත් මම මුළු දවස ඇතුළතම කන දේවල් ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම හැම මීල් එකක් අන්තිමේදීම ඒකේ තියෙන නියුට්‍රිෂන්ස් ෆැක්ට්ස් මම ඇඩ් කරනවා. ඒ කියන්නේ ප්‍රෝටීන්, කාබ්ස්, කැලරීස්, ඒ වගේම ෆැට්ස් කියන දේවල් මම මේ නියුට්‍රිෂන්ස් වලට ඇතුළත් කරනවා. එතකොට ඔයාට තවත් හොඳට මේක ගැන ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම ශෙහාන් චානක. මේ channel එකෙන් ඔයාට ජිම් එකට සහ ෆිට්නස් සම්බන්ධ දැනුම අපි ඔයා ළඟටම නොමිලේම අරගෙන එනවා. ඉතින් ඔයා ඉක්මනටම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක touch කරලා අපේ Dynamics Fitness family එකත් එක්ක ඔයාට දිගටම සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝස් නොමිලේම ඔයා ළඟටම ලබා ගැනීමේ හැකියාවකුත් එතකොට ඔයාට තියෙනවා. ඉතින් ෆස්ට් මීල් එක හදන්න යන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 9යි. මම ෆස්ට් මීල් එක ගන්න යන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේව තමයි මගේ ෆස්ට් මීල් එකට මම ඇඩ් කරගන්නේ. මෙතන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක්, කෙසල් ගෙඩි, ඕට්ස්, ඒ වගේම බිත්තර, ඒ වගේම රට ඉඳි. ඒ වගේම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ස්කේල් එකක් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ කෑම හරියට මෙෂර් කරලම ඔයාට ගන්න. මෙතනදී මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක් ගන්නවා. ඒ වගේම කෙසල් ගෙඩියක්, ඕට්ස් ග්‍රෑම් 100ක්, මෙතන බිත්තර 4ක් ගන්නවා. ඒ වගේම රටින්දි ග්‍රෑම් 50ක් විතර මම ගන්නවා. ඉතින් මේ ටික එකට මික්ස් කරලා කොයි විදිහටද කියලා අපි බලමු. මම ෆස්ට් මීල් එක හදාගත්තා. මෙතන තියෙනවා ඕට්ස් ග්‍රෑම් 100ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක්, රටින්දි ග්‍රෑම් 50ක්, ඒ වගේම කෙසෙල් ගෙඩියක්. මෙතන බිත්තර 4ක් තියෙනවා. ඒ වගේම මම ගම්බිරිස් කුඩුයි ලුණු කුඩුයි මේකට ඇඩ් කරගත්තා. ඉතින් මේක තමයි මගේ ෆස්ට් මීල් එක. මගේ සෙකන්ඩ් මීල් එක රෙඩි. දැන් වෙලාව ඇවිල්ලා වෙලාව 12යි. ෆස්ට් මීල් එක ගත්තේ මම 9ට. දැන් ටයිම් එක 12යි. අපි බලමු සෙකන්ඩ් මීල් එකේ මගේ මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා මගේ සෙකන්ඩ් මීල් එක. රයිස්, ස්වීට් පොටේටෝස්, බෝන්චි, ඒ වගේම චිකන්. මෙතන පෝෂන් එකේ සයිස් එක කිව්වොත් මෙතන තියෙනවා ලංකා බාස්මති ග්‍රෑම් 300ක්, ස්වීට් පොටේටෝස් තියෙනවා ග්‍රෑම් 100ක්, බෝන්චි ග්‍රෑම් 50ක් තියෙනවා. ඒ වගේම මෙතන චිකන් ග්‍රෑම් 100ක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මයොනීස් මගේ ස්වීට්නස් එක එන්න, එහෙම නැත්නම් පොඩි ෆ්ලේවර් ගතියක් එන්න මම මගේ සෙකන්ඩ් මීල් එකට ඇඩ් කරගන්නවා. මේක තමයි මගේ සෙකන්ඩ් මීල් එක. මගේ තර්ඩ් මීල් එක රෙඩි වෙලා තියෙන්නේ. දැන් ටයිම් එක 3යි කාලයි. මගේ තර්ඩ් මීල් එක අපි බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. ඉතින් මගේ තර්ඩ් මීල් එක මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන්. මෙතන තියෙනවා ලංකා බාස්මති ග්‍රෑම් 200ක්, ස්වීට් පොටේටෝස් ග්‍රෑම් 100ක්, බෝන්චි ග්‍රෑම් 50ක්, කලින් විදිහටම චිකන් ග්‍රෑම් 100ක් මෙතන තියෙනවා. ඒ වගේම කෙසල් ගෙඩියක් මම ඇඩ් කරගන්නවා. මෙතන තියෙනවා
මයොනීස් මං ඇඩ් කරගන්න පොඩි ටේස්ට් එකක් මගේ තර්ඩ් මීල් එකට එන්න මෙන්න මේ විදිහට තමයි මගේ තර්ඩ් මීල් එක මම හදාගෙන තියෙන්නේ සෙකන්ඩ් මීල් එකයි තර්ඩ් මීල් එකයි බලද්දි මගේ මීල්ස් ගොඩක් සමානයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ශ්‍රේයන් ඔයා හැමදාම මේ මීල්ස් ටිකද ෆලෝ කරන්න කියලා. ඉතින් ඒකට උත්තරේ තමයි ඔව් 99%ක්ම මේ විදිහට තමයි අද මම ගන්න කෑම වේලවල් විදිහටම තමයි 99%ක්ම මම මීල්ස් ගන්න. ඊට අමතරව මම චිකන් වෙනුවට මම ෆිෂ් රීප්ලේස් කරලා ඒ වගේම සතියට සැරයක් චීට් මීල් එකක් විදිහට පිට්සා ඒ වගේම කොත්තු ඒ වගේ මොනවා හරි මම ලබා ගන්නවා. මොකද මම ෆැන්සි මීල්ස් වලට යන්නේ නැහැ. මේ විදිහට මගේ ශරීරයට අවශ්‍ය කරන නියුට්‍රිෂන්ස් සිම්පල් කෑම වලින් මම ලබා ගන්නවා. එතකොට මට දීර්ඝකාලීනව මේ දේ මට කන්ටිනියු කරන්න ලේසි වෙන්න තමයි මම මේ විදිහට මගේ මීල්ස් ප්‍රෙපෙයාර් කරගන්නේ. මම ජිම් එකට යන්න දැන් රෙඩි වෙලා ඉන්නේ. දැන් වෙලාව 6:13යි. ඊට කලින් මගේ pre-workout meal එක එහෙම නැත්නම් මගේ fourth meal එක ගන්නයි දැන් මම යන්නේ. අපි බලමු මගේ fourth meal එකේ pre-workout meal එක workout එකට කලින් මම මොනවද කන්නේ කියලා. අපි බලමු meal එකේ මොනවද තියෙන්නේ කියලා. fourth meal එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා sweet potatoes gram 100ක් chicken gram 100ක් ඒ වගේම yogurt එකක් තියෙනවා. මේක තමයි මගේ fourth meal එක workout එකට කරන්න කලින් මම ගන්නෙ. ඒකම ඔයගලන්ට කියන්න ඕන මෙන්න මේ yogurt එක ගන්නවට වැඩිය ඔයගලන්ට පුළුවන් සුපර් මාකට් එකට ගියපු වෙලාවක Greek yogurt එකක් ගන්න. ඒකේ තියෙන නියුට්‍රිෂන්ස් ඔයගේ මසල් බිල්ඩ් කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඔයගලන්ට පුළුවන් නම් Greek yogurt එකක් try කරලා බලන්න. ඔයගේ meals එක ඔයාට අමතරව add කරගන්න. ඔයගේ මසල් බිල්ඩ් කරන්න ඔයාට උපයෝගී කරගන්න පුළුවන්. මගේ fourth meal එක අරගෙන ඉවරයි. දැන් අපිට යන්න තියෙනවා gym එකට. ඉතින් ඒකට යන්න කලින් මම පාවිච්චි කරනවා pre-workout එකක් වගේම essential amino acids මෙන්න මේක සහ pre-workout එකට මෙන්න මේක මම ගන්නවා. මේව ගැන කතා කරද්දි pre-workouts මම හැමදාම ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට ගොඩක් tired දවසට එහෙම නැත්නම් leg day එකක් back day එකක් වගේ heavy exercise යන දවසට පමණයි මම pre-workout එකක් ගන්නෙ. මොකද මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේක වෙනුවට මම coffee එකක් තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. ඒ වගේම මෙතන තියෙනවා essential amino acids. මම මේව ගැන ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. එතකොට ඔයාලට මේව ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔයාගේ ලස්සන ෆිසික් එකක්, ඔයාගේ ලස්සන ඇඟක් හදාගන්න කොහොමද මේවා ඔයාට උපයෝගී වෙන්නේ, කොහොමද ඔයාට ඒවා හෙල්ප් වෙන්නේ කියලා මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. ඒක නිසා ඒක ගැන මම මෙතන in details කතා කරන්න යන්නේ නැහැ. සරලව මම මේ දෙක ලබා ගන්නවා මගේ workout එකට යන්න කලින්. හරි, එහෙනම් දැන් තියෙන්නේ අපිට gym එකට යන්න. යමු මාත් එක්ක gym එකට. workout එක ඉවරලා මගේ final meal එකෙන් මම ඔයාව හම්බෙන්න. ඉතින් ජිම් එකට ගිහිල්ලා ආවා workout එක මගේ ඉවර කරලා. ඊට පස්සේ මම වොෂේ උදැම්මා. දැන් වෙලාව ඇවිල්ලා 9:00 මාරයි. ඉතින් මගේ ෆයිනල් මීල් එක ගන්න
යන්නේ ඔයගොල්ලන් එක්ක. ඒකම ඔයාට මතක් කරන්න ඕන ඔයා ලංකාවේ කොතන හිටියත් ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාට පුළුවන් අපේ පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ඩ්‍රීම් ෆිසික් එක ඔයාගේ ලස්සන ඇඟ හදාගන්න අපි ඔයාට උදව් කරනවා. ඉතින් ඔයාට ඒකට කරන්න තියෙන්නේ අපේ පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කියලා මං channel about එකේ දාලා තියෙන පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරාට පස්සේ මං ඔයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ලස්සන ඇඟක් හදාගන්න එහෙම නැත්නම් ඔයාගේ ලස්සන ෆිසික් එකක් හදාගන්න මං ඔයාට උදව් කරනවා. ඉතින් ඉක්මනට ගිහිල්ලා ඔයාට පුළුවන් අපේ පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. නියමයි. දැන් අපේ ෆයිනල් මීල් එක රෙඩි. අපි බලමු මොනවද මගේ ෆයිනල් මීල් එකේ තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි මගේ ෆයිනල් මීල් එක මගේ පස්වෙනි මීල් එක. මේකේ මම ඇඩ් කරගෙන තියෙනවා ටූනා ෆිෂ් ග්‍රෑම් 100ක් ඒ වගේම පැස්ටා ග්‍රෑම් 200ක් ඇඩ් කරගෙන තියෙනවා. මේක තමයි මගේ ෆයිනල් මීල් එක. ඉතින් ඔයා දැන් දන්නවා මෙන්න මේ තත්ත්වෙට මගේ ෆිසික් එක එහෙම නැත්නම් මගේ ඇඟ හදාගන්න මම මොනවද දවසකට කන්නේ. ඒ වගේම ඒවල තියෙන කැලරීස්, ඒවල ප්‍රෝටීන්, කාබ්ස්, ෆැට්ස් අන්තර්ගතයන් දැන් ඔයා දන්නවා. ඉතින් මේකත් එක්ක ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද මම ගන්න ඕන කියලා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ වගේම ඔයාට අද වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඔයාට උදව් කරනවා ඒවා විසඳ ගන්න. ඒ වගේම මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා පහල තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා තිබ්බොත් මේ වගේ වීඩියෝස් ඔයා ළඟට නොමිලේම ලබා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. අපි අලුත් වීඩියෝ එකකින් ඔබ ඉක්මනටම හම්බෙන්න.